ඔයා ඉස්සෙල්ලාම හිතන්න ඕනේ පළවෙනි කාරණයක් තමයි සාමාන්‍යයෙන් කොච්චර print out මාසෙට ගන්නවද කියන එක. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් නම් ගන්න ඔයා ලේසර් print එකකට යන්න එපා. මේ තේරුම්වන්නේ ඒකේ තියෙන price එකත් එක්ක බැලුවොත් ඔයා සාමාන්‍යයෙන් 50 100 200 වගේ ගන්න layer එකකටවත් ගන්නව නම් අඩුම ඔයා ලේසර් print එකක් ගැන හිතන්න. එහෙම නැත්නම් අපි කලින් කතා කරා වගේ inkjet එකකට වගේ වුණත් යන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ print එකක් ගන්නකොට ඔයාගේ තියෙන requirement එක colorද ගන්න ඕන එහෙම නැත්නම් monochrome print එකක්ද කියන එක. monochrome කියලා කියන්නේ black and white කියන එක. ඒතකොට සාමාන්‍යයෙන් black and white print එකක් ගත්තොත් එහෙම cost එක ටිකක් අඩුයි සාපේක්ෂව සහ ඔයාලට fast print outs ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලට color print out එකක් ඕන නම් color එකකට යන්න පුළුවන්. එතකොට ඔයාලට sharp text වගේම සාමාන්‍ය හොඳ quality එක photos තුනක් print කරගන්න හැකියාවක් මේකේ තියෙනවා. ඒතකොට ඔයා ගොඩක් print out එකේ එන speed එක ගැන ඔයා consider කරන කෙනෙක් නම් print speed එක measure කරන නිම්මක් තියෙනවා ppm කියලා. ppm කියන එකේ තේරුම තමයි page per minute කියන එක. එතකොට ppm එක හොඳ අගයක් තියෙනවා කියලා කියන්නේ ඔයාට විනාඩියකදී ලොකු print out ප්‍රමාණයක් ගන්න පුළුවන් කියන එක. ඊළඟ තමයි ඔයා හිතන්න ඕන එක තමයි print එකේ තියෙන quality එක ගැන. ඔයාට මේකත් measure කරන්න පුළුවන් DPI කියලා measurement එකක් තියෙනවා. එතකොට මෙන්න මේ DPI වැඩි අගයක් තියෙන laser print එකක් ඔයා ගත්තොත් එහෙම ඔයාගේ එන print එකේ තියෙන quality එක output එක ගොඩක් වැඩි. ඔයා එකක් බලන්න ඔයාට requirement එකේ තියෙන high quality print outs ගන්න නම් මෙන්න මේ DPI අගය ටිකක් වැඩි අගයක් තියෙන print එකක් තෝරගන්න. ඔයාට high quality print outs ගන්න හැකියාව තියෙනවා. ඊළඟ තමයි මේ Windows වලත් multi functional නැත්නම් multi task කරන්න පුළුවන් printers තියෙනවා. scanning කරන්න ෆොටෝකොපි ගහන්න වගේ ටයිප් එකේ වෙන්න පුළුවන් ෆැක්ස් සපෝට් කරන වගේ ටයිප් එකේ එක මල්ටි ෆන්ක්ෂනල් printers laser කියන જાතියෙත් තියෙනවා. ඒතර ඔයා බලන්න වගේ requirement එකත් එක්ක ඒ වගේ දේවලුත් ඕන නම් ඔයාට all in one solution එකකට වගේ යන්නත් හැකියාව තියෙනවා. දැන් තියෙන ගොඩක් අලුත් printers Wi-Fi වලින් Bluetooth වලින් connect කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට phone එකකින් උනොත් print out එකක් දාන්න උවමනාව තියෙනවා නම් ඒ වගේ print එකකට යන්න හැකියාව තියෙනවා. right ඊළඟට තියෙන වැදගත්ම එක තමයි cost එක ගැන. එතකොට ඔයා මේකෙදි හිතන්නත් ඕනේ අර වගේම තමයි print එකේ තියෙන මූලික cost එක සමහරක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ යන වියදම් වැඩි වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයා අනිවාර්යෙන් අඩුවට print එකක් හම්බුණා කියලා එකපාරට දැකපුවම ගන්න එපා. කන්සිඩර් කරලා බලන්න ඊට පස්සේ එන මේන්ටෙනන්ස් කොහොමද මේ ටෝන වල එහෙම ගණන් කොහොමද රිපෙයාර් කරන්න කොච්චරක් විතර යනවද මේ දේවල් කන්සිඩර් කරන්න මතක ඇතිව එහෙම නැති වුණොත් එහෙම අර ඉන්ජෙක්ට් printers වල වගේ ලොකු බජට් එකක් ඇයි ඔයාලට printer එක ගන්නවා හා සමානයි රිප්ලේස්මන්ට් වලට යනකොට එහෙම ඕවරෝල් ලේසර් print එකක් ගැන දැන් ඔයාලට අයිඩියා එක තියෙනවා මෙන්න මේ වගේ දේවලුත් කන්සිඩර් කරන්න print එකක් ගන්න කලින්